2023 6 මාසේ 28 වෙනිදා ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට මෙතුමා පැමිණිල්ලක් දානවා මෙතුමාගේ දියණිය අතවර ලක් වුණා කියලා. පියෙක් විදිහට ඉතාමත්ම කනගාටුදායක සිද්ධියක්. මෙතුමා මාව හම්බ වෙන්න ආවේ 2023 ඉඳන් මේ වෙනකම් පොලිසිය වලටවත් ඔය මොකටවත් ළමා ආරක්ෂණ අධිකාරියටවත් මේ ප්‍රශ්න ලියා ගන්න අඩුමතරම කිසිම දෙයක් කරන්න බෑ. අවුරුදු 3ක් තිස්සේ මෙතුමාව රස්තියාදු කරලා මේ පියා දැන් අවුරුදු 3ක් තිස්සේ Tamanට සාධාරණයක් ඉල්ලමින් හැම තැනම යනවා. සරෝජා පෝල්රාජ් මැතිතුමියට කතා කරලා තියෙනවා. ඒවැ වොයිස් ඇහුවා. ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට කතා කරාට පස්සේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන් මෙතුමාගේ කෝල් බ්ලොක් කරලා තියෙනවා. වෙනත් ෆෝන් වලින් ගත්තට පස්සේ මෙතුමාට උත්තර දෙන්නේ නැහැ කියලා කියනවා. ඒක ළමා ආරක්ෂණ අධිකාරියට කෝල් ගද්දී මුලින්ම ඒගොල්ලෝ හඬපටයක් දානවා අපිට. ලකා ළමා දුරකථන සේවයයි. සිංහල භාෂාවෙන් නම් මෙම සේවය වෙත සිතාමතා අසත්‍ය පැමිණිලි ලබා දී ඇති බවට කරුණු අනාවරණය වූහොත් ඔබට විරුද්ධව නීතිමය පියවර ගනු ලැබේ. බොරු පැමිණිලි කරොත් එහෙම නීතිය ක්‍රියාත්මක කරනවා. ඇත්තටම එහෙනම් ඔබතුමාට බොරු පැමිණිලා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඊට අමතරව මේ අතවරේ සම්බන්ධව අධිකරණ වෛද්‍ය නිලධාරිගේ සහතිකය තියෙනවද ඔබතුමා ගාව? මේ අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කළා. ඒක අධිකරණ වෛද්‍ය කාර්යාලයේ තියෙනවා. ඒක අධිකරණයට ඉදිරිපත් කරන්න කියමු ඉදිරිපත් කරනවා. මංගාව තියෙනවා ඒ ඉදිරිපත් කරා කියලා ළමයා රෝහල ඇඩ්මිට් කරන්න කියලා දුන්නේ කොලේ. ඒකේ විස්තරය ලියලා තියෙනවා මේ දරුවට අතවරලා කියලා තියෙනවා. එතකොට දැන් ඔබතුමාට ඇයි මේ සාධාරණ ස්ටෝම් නැත්තේ? මොකද්ද හේතුව? හේතුව ඇත්තටම දන්නේ ඒ පැත්ත. නමුත් මම හිතන්නේ මේකේ අර රජයේ ඉහළ නිලධාරීන් කීප දෙනෙකුත් මේ දොස්තරලයි මේ රජයේ ඔය ඇමතිවරයෙක් ඉන්නවා. ඒ අය මේ සාගර රත්නායක මැදිහත් වෙලා දෙනවා. ඒකින්ද තමයි මේ සිද්ධිය සාධාරණයක් වෙන්නේ නැත්තේ. ඔව් ඒ සම්බන්ධව දැන් අවුරුදු ගණනාවක් නේ. දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි මේ දැන් අපි ගත්ත කෝල් එකෙන් පවා මොකක්වත් සොයා බැලීමක් නැහැ. එතකොට ලංකාවේ දරුවෝ හරිද? එතකොට මෙච්චර අනාරක්ෂිතද? ඒ කියන්නේ මෙතුමා මේ අවුරුදු 3ක් තිස්සේ දැන් මෙතුමාව හම්බ වෙන්න වෙලා තියෙන සාධාරණයක් බලාපොරොත්තු වෙයි. ජනාධිපතිතුමා පව හම්බ වෙලා. ජනාධිපතිතුමා මොකද කිව්වේ? ඔබතුමා කොහොමද ජනාධිපතිතුමා හම්බුනේ මේ සිද්ධියට අදාළව? මායි දුවයි ගියා මේ පළවත්තේ පක්ෂ කාර්යාලයට. එතෙන්දී ජනාධිපතිතුමා හම්බුණා. එතුමා ඇත්තටම හොඳට අවධානය යොමු කරලා මේ ප්‍රශ්නේ ගැන මේ ඒ වෙලාවේ ආනන්ද විජේපලමුතුමා තමයි මේ ආරක්ෂක මහ ජනාරක්ෂක මැතිටිය එතුමා ගාවට යොමු කරා. එතන එතුමත් ඒ සිද්ධි සම්බන්ධ කරලා රවිසේන රත්න මහත්තයට යොමු කරා. එතනින් පස්සේ ආපහු ඇතුළේ ඉන්න නිලධාරීන් තමයි මේක අර විශාල සිද්ධියක් ඉඳලා ඉහළ නිලධාරීන් ඉන්නවා. ඒ කට්ටිය තමයි මේක වසන් කරන්නේ. ඒක වසන් වෙන විදිය ඒක මොකක්වත් කියන්නේ නැද්ද? තොරතුරක් දෙන්නේ නැද්ද? නෑ නෑ. මේක හරි වැරදි මොකක් හරි කියන්නේ මොකොත් කියන්නේ නැහැ. මොන හරි මගහැරලා ඒ වෙලාව මාව මගහැරෙන්න උත්තරයක් මිසක් සාධාරණ උත්තරයක් දෙන්නේ නැහැ. ඇයි එහෙම කරන්නේ? ඒක හේතුව ඒ කට්ටිය තමයි දන්නේ. මේ සිද්ධියක් වසන් කරනවා කියන එක පැහැදිලියි. වස්තර මට හිතා ගන්න බෑ. දැන් මම යාගේ ප්‍රශ්නේ අහුවා. ඒ ප්‍රශ්නේ ඔයගොල්ලන්ට කියන්න ඕනේ නැහැ. මොකද ඒවා කියන්න බැරි කතා, අහන්න බැරි කතා. ඒක නිසා ගැටලුව තමයි පැමිණිල්ලක් දාලා තියෙන ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන් මෙතුමාගේ මේ වෙනකන් අවුරුදු 3ක් ගිහිල්ලත් මෙතුමාගේ පැමිණිල්ල සම්බන්ධව කිසිම කරුණක් වාර්තා කළා උසාවියට මොකක්වත් නැහැ. ඒක ෆයිල් එක දැන් හෙට මෙහෙට ගිහිල්ලා කියලා කියනවානේ. දැන් කතා කරා කියනවා හෙට මෙහෙට ගිහිල්ලා කියලා. අපේ රටේ සල්ලි අරගෙන, පඩි අරගෙන මේ මිනිසුන්ගේ ගැටලු නෙවෙයිනේ. එක ත්‍රාඩයන්ගේ ගොදුරු බවට පත් වෙන මේ දරුව වෙනුවෙන් රටේ මෙහෙමද අමාත්‍යංශ වැඩ කරන්නේ? සරෝජා පෝල්රාජ් ඇමතිතුමීට ඔබ කීපාරක් කෝල් ගත්තද? මම හිතන්නේ සෑහෙන වතාවක් ගන්න එතකොට එතුමිය ෆෝන් එක ආන්සර් කරාද? ආන්සර් කරපු වතාව මේ කෝල් නම් ගන්න නැති මේ ඊට වැඩිය ගොඩක් ගන්න නැති. ඔව් ඒක ආන්සර් කරා. එතකොට එතුමිය ඔබේ ප්‍රශ්නේ දන්නවද? හොඳටම දන්නවා. ඔව් එතුමිය මොකද්ද කියන්නේ? එතුමිය මුලින්ම දැන් මේ සිද්ධිය මේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මේ ගැටලුවක් තියෙනවා. මේ නිලධාරීන් ගැටලුවක්. ඒ ගැටලුව විසඳන්න ඒක නිලධාරීන් නැති හින්දා මේ කේස් එක අදින්න බෑ. එහෙමද එතුමිය කියන්නේ? නෑ ඉන්නේ පරණ නිලධාරීන්. ඒ නිලධාරීන් එක මේ මට ඒ කියපු වොයිස් එකක් දෙන්න පුළුවන්. පුළුවන්. වොයිස් එකක් දෙන්න. අපි එතුමියගේ අදහස අහලා බලමු. එතුමිය කියනවා නම් මේකේ පරීක්ෂණය කරන්න බෑ. නිලධාරීන් නෑ. එහෙම කිව්වද නෑනේ? නිලධාරීන් නෑ කියන එක නෙමෙයි. එහෙනම් එතුමිය මොකද්ද කියන්නේ? පරණ නිලධාරීන් එක්කමනේ ගනුදෙනු කරන්නේ සහ එතුමිය කියනවා ඒ කියන කතාවේ පොඩි සාධනීය මට්ටමක් තියෙන. මොකද එතුමිය පුද්ගලිකව නිලධාරීන් මාරු කරන්න ගියේ නෑ. ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන්න කියන අදහස තමයි මුලින්ම කතා කරද්දී කිව්වේ. දරුව ඇමතුමිය කියන්නේ මම එතකොට අදාළ විදිහට පැමිණිල්ල කරා. දැන් පැමිණිල්ල කරාට පස්සේ තමයි එතුමිය දැන් මේ පොඩ්ඩක් එතුමිය කියන්නේ මුලින් කිව්වේ නිලධාරීන් ගැටලු තියෙනවා. මම ඒවට මුකුත් අත තිබ්බේ නෑ. එතකොට එතුමිය ඇඟ බේරගෙන දැන් එහෙම කියපු වොයිස් කට් තියෙනවා. එහෙනම් අපි මේ වොයිස් කට් එක දාමු. ඔයා අහනවට වඩා අපි සංවාදය හමු.
අනේ මැඩම් සමාවෙන්න මම මේ වෙලාවේ ගත්තට මම රණසිංහ හෙලෝ හරි කියන්නේ මේ අනේ සමාවෙන්න මම මේ රැ වෙලා ගත්තට නෑ ඒකට ප්‍රශ්නයක් නෑ මම දැන් මම අද මේ දවස්වල මම ළමාදී වැඩත් එක පොඩ්ඩක් ඔව් මම දැක්කම් පාර්ලිමේන්තුවේ මේ සතියෙම නේද ඔව් ඒක පොඩ්ඩක් මේ මේ ඔබතුමාගේ මෙන්න මෙහෙම වැඩක් තියෙන්නේ මම දැන් ඔය එක එක තැත් වලින් එක එක තැන් වලින් තොරතුරු හොයලා ගත්තාට මට දැන් ඕක දැන් අවසානාත්මක උත්තරයක් නැහැ මට පොඩ්ඩක් කාලය දෙන්න මම මගේ අදහසක් තියෙනවා ඔය මේ NCP එකේ සභාපතිතුමියයි නීති අත්වල කිරීමේ නිලධාරීනියයි එක පොඩි කතාවක් ගමුද අපි සාකච්ඡාව හරි මැඩම්ට මැඩම්ට හරි යහපත් විදියට කටයුත්තක් කරන්න මම ඒ ඕන දෙයකට සහයෝගය දෙන්න මට මගේ දරුවට කටයුතු කරන්නේ ඔව් ඒක හරි මම කියන්නේ අපිට පොඩ්ඩක් මේක තුල කතා කරලා බලමු මොකද මේකේ තත්ත්වය කියන එක මොකද මට තාමත් නෑ දැන් මොකද මට මේ ප්‍රමාදයන්ට මමත් උත්තර දෙන්න ඕනේ මේ ඔයාගේ කතාව විතරක් නෙමෙයි ඔයගොල්ලෝ දන්නවා Facebook එකේ වලින් ඒවා සමාරක්ෂණ අධිකාරියේ මේවා විමර්ශන කටයුතු ප්‍රමාදය කියලා ලොකු කතන්දර ටිකක් තියෙනවා ඒකට ඒවට අපි මොන හරියට කතා කරන්න ඕනේ මට ඔයාගේ ප්‍රශ්නේ මම නෑ මොකද ඔයත් දිගටම කතා කරන නිසා අපි ඒක තුල කතා කරමුකෝ පොඩ්ඩක් මොකද අපිට ඒකට කරන්න කියලා අනේ යහපතක් වෙන මැඩම් මම සමාවෙන්න මම මේව කරදර කරනවා කියලා හිතන්න එපා මට මේ මගේ දරුවට වතර දෙනවා කටයුතු කරන්නේ මේ සාමන් තාත්ත කෙනෙක් විදිහට මට දරා ගන්න අපහසු හින්දා දැන් මට තේරෙනවා නමුත් මට දැන් මං කියන්නේ මං එක තනිය මේ කියන්නේ මේ ඇමති කෙනෙක් විසින් විතරක් තනියෙන් කරන වැඩක් නෙමෙයිනේ මට පැහැදිලි නිලධාරීන්ගේ ප්‍රමාදයක් තියෙනවා නම් සහ නිලධාරීන් මේකට මොකක් හරි හේතුවක් මත මේක මැදිහත් වීමක් නැති වෙනවා නම් මම ඒව ගැනත් ප්‍රශ්න කරන්න වෙනවා මට ඒකට නිශ්චිතවම ඕගොල්ලෝගේ කරුණු දැකීමක් ඕන මෙයා තමයි වැරද්ද මෙයා තමයි පරාස්ත කරේ මෙන්න මෙතනට මම මේ දවසේ දුන්නා උන් අපි ඔය ටිකත් එක්ක බලමුකෝ ඇයි ඒකට මොකද හොයාගත්තු ක්‍රියාමාර්ගය කියලා ඔක A to Z අග ඉඳන් මුල ඉඳන් අගට යමුකෝ බලන්න අනේ මැඩම් ලොකු දෙයක් එහෙම එතකොට මොකද මම මැඩම් කවද්ද කොහොමද කියන්නේ මම ලෑස්ති කරලා මම දෙන්නම් ලෑස්ති කරලා කතා කරන්න හොඳයි පොඩි දවස් දෙක තුනක් දෙන්න මම හරි අනේ මම පස්සේ දවසක් මම දෙන්නම් හොඳයි මොකද මට ළමාදී මේ අපි නිකන් පොඩ්ඩක් ඉන්නේ දුව වෙනවා මේක අද දැන් අද 26යි හරි මම එහෙමනොත් මම මේ දිගින් දිගටම ගන්නේ මං හරි අපහසුයෙන් ඉන්න හින්දා මට දරු පැටවු නෑ හරි ඩේ ටු ඩේ මතක් වෙන හින්දා මම එහෙමනම් පළවෙනියෙන් පස්සේ කතා කරන්නද මැඩම්ට හරි අනේ මැඩම් හරි සමා වෙන්න මම මේ වෙලාවේ ගත්තට හරි මැඩම් හරි හෙලෝ good morning madam good morning මම රණසිංහ වෙලිගම ඔව් හරි කියන්න මම ඔබතුමාගේ පැමිණිල්ල සම්බන්ධව මට සම්පූර්ණ විස්තර වාර්තාවක් දෙන්න කියලා මම NCP එකට දීලා තියෙනවා NCP එකෙන් මට කියලා තියෙනවා ඒගොල්ලෝ ඔක්කොම පොලිසියට තියෙන එකයි ඒක විමර්ශනය කරලා මට වාර්තාවක් දෙන්නම් කියලා මට ලබන බදාදට මොකද මම ඊයේ පෙරේද දෙකෙන් මම මාතර දෙහි වැඩවල හිටියේ මම අමාත්‍යාංශ වැඩවලට පිට ඉන්නේ ඒ නිසා මට NCP මම ඔෆිස් එකට ගියේ නැහැ මට යාලා දවස් තුනක් ඉරලා තියෙනවා සතියේ දින තුනක් ඕනේ ඒ කියන්නේ ලබන බදාදා මට ඒගොල්ලෝ එක දෙයි හරි තව කාරණාවක් තියෙනවා මැඩම් අර 1929 නිලධාරීන්ගේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මගේ ටෙලිෆෝන් නම්බර් එක ඕක මෙහෙමයි මේ 1929 සම්බන්ධව මෙතන එහෙම මට පොඩි කාලයක් දෙන්න මොකද අපි ඔය ඔක ළමා ආරක්ෂණ අධිකාරිය හදපු හරේන්ද්‍ර ඩි සිල්වා මහාචාර්යතුමාට මම බාර දීලා තියෙනවා මට ඔය සම්පූර්ණ කටයුතු ටික මොකද දැන් අමාත්‍යවරයෙක් හැටියට අපිට ඔක්කොම දැන් නීති අදනේවයි මේ අනපනත් සකස්පතිනේවා ඒ ඔක්කොටම අපිට බලය තිබුණාට ඒවායේ විශේෂ ප්‍රවීණය නෙමෙයිනේ අපේ බෝඩ් එක වෙනස් කරන්න ඒක කොහොමද කරන්නේ මේක ඇක්ට් එක හදන්නේ කොහොමද 1929 හෙල්ප්ලයින් එක ඩෙවලොප් කරන්නේ කොහොමද ඕගොල්ලන්ට මේ කටවචනෙන් ඒ කියන්නේ ඩයල් කරලා කවුරු හරි සම්බන්ධ වෙලා නෙවෙයි ඕගොල්ලෝ ලිඛිතව පැමිණිල්ලක් දාන්නේ කොහොමද පැයකට පහින්ම දාන ඒ මාර්ගගත විදියට දාන්නේ කොහොමද ඒ ඔක්කොම අපි ඩිජිටලයිස් කරන්න අපි කතා කරමින් යනවා දැන් මෙච්චර දවසක් ආපු පැමිණිලි වල තියෙන බෑක්ලොග් එක අපි ඉවර කරනවා ඉදිරියේදී මේ යාන්ත්‍රණය අපි වෙනස් විදියට සක්‍රිය කරනවා ඒ නිලධාරීන්ගේ හැසිරීම සම්බන්ධයෙන් මොන හරි විතරක් නෙමෙයි sorry NCP එකට විතරක් නෙමෙයි පොලිසිය ළමා කාන්තා කාර්යාංශයට ඒ කියන්නේ අපිට මොදෙන් ඔක ඊට වඩා මොනාරි CID එකට යන්න අවශ්‍ය පැමිණිලි ඒවා ක්‍රයිටීරියා එකක් අනුව ඒ විදියටම යන විදියටම එකවර ඒ සියලු වාර්තා වෙන විදියට මේ ඒකාබද්ධව යන එකක් අපි
එහෙම ඩිජිටලයිස් කරගෙන යනවා. අපිට පොඩි කාලයක් දෙන්න මහත්මයා. මේ මොකද අපි ඔක ඒක අපි තේරුම් අරන් ඉන්නේ මේක මන්දගාමී ප්‍රමාදයි. සහ එයාලා අර ඉලක්ක කරලා ඒ කරන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මුත් විනය ක්‍රියාමාර්ගයක් හරි ගන්න බැරිද නිලධාරීන් අපිට ඒක ඕගොල්ලෝ අපිට එහෙම පුද්ගලයන්ගේ නම් එක්කම දන්නවනේ. දැන් අර ඊළඟ දැක අර මොකද තව සමුදිතත් එක්ක කරපු එකදී ඒගොල්ලෝ මේ ඒගොල්ලෝ වීඩියෝ එකේ ඒගොල්ලොත් නම් ගන්න තොරතුරු එක්කම කියනවා. අපිට මේ වගේ සාක්ෂි තියෙනවා නම් මේ අහවලා විසින් ඒක සිද්ධ වුණේ කියලා ඔයගොල්ලෝ අපිට ලිඛිතව දෙන්න ලෑස්ති නම් අපිට ඒකට අදාළව ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. මම මැඩම්ට අර කෙටියෙන් ලිඛිතව මේකට දැම්ම මම නමුත් ලිපියක් විදිහට විධිමත් විදිහට මම මේ පැමිණිල්ලක් විදිහට කරන්න. කරෝටින් අපිට මොකද දැන් අපිට මොනවා හරි මෙහෙම අය ඔතන ඉන්න අය හැමෝම මේ ඇත්තටම ගත්තොතින් කාලාන්තරයක් ඉන්නවා. නමුත් අද අපිට මේක වෙනස් කරන්න අවශ්‍යයි. මම දන්නේ ඒකේ තියෙන බාධා මොනවද කියලා. මම තවම කිසිම වෙලාවක පෞද්ගලික ඇමති කෙනෙක් හැටියට ওই කිසිම තැනක නිලධාරීන් මාරු කරන එකට ඇඟිලි ගහලා නැහැ. එහෙම ඒක කාර්යක්ෂමතාව අඩු වෙනවා නම් අපිට වෙනස් කරන්න සිද්ධ වෙනවා. නෑ ඔතන මැඩම් දැන් ප්‍රශ්න ලොකුම ප්‍රශ්න තියෙන අර සංජීවී අර නීති අධ්‍යක්ෂකතුමිය. එයාට තමයි මට එයාට එක පුද්ගලික ගැටලුවක් නෑ. එයාට තමයි අර කලින් ආණ්ඩුවේ මොන හරි බලපෑමක් ඇවිල්ලා තියෙන මේක වසන් කරන්න මේක බාර ගන්න එපා කියලා. එයා ඒක කතා බහින් මට තේරෙනවා. ඔබතුමාට පුළුවන් නම් අපිට ඒවා දෙන්න. මොකද අපි කියන්නේ මම කිසිම මගේ මතයන්ක කිසිම තැනක කිසිම ආයතනයක කිසිම නිලධාරියෙක්ව මාරු කරන්න පෞද්ගලිකව මම මෙදිහත් වෙලා නැහැ. මොකද නම් වශයෙන්වත් මම කතා කරන්නේ නැහැ කිසිම. එහෙම විය යුතුත් නෑ. මොන හරි පැමිණිල්ලක් ආවොත් ඒක අනිවාර්යෙන් මේකනේ මොකද මට විමර්ශනයක් කරන්න හරි මහත්මයා. අපිට ඒක අදාළ තොරතුරු ඔබතුමන්ලා ලිඛිතව නම් වශයෙන් දෙන්න. අපිට ඒකට විනය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. වෙන මොන හරි නිලධාරියෙක් ඉන්න එක යුතු නෑ මට මේකෙන් මම තහවුරු කළ යුතු. හොඳ තහවුරු කරන්න. දැන් මේ රෙකෝඩින් එක මට මැහුවද විනාඩි 13යි ගාන මැහුවනම් මට තේරෙනවා. ඒක හරි. ඒක අපි ඒ ටික මම ඒවට මම ගුණයක් හදාගෙන තියෙන්නේ. මම ඒවා එකතු කරලා ගුණයක් අපි හදනවා. ඒකත් එක යමු. ඔයගොල්ලෝ නැති වුණොත් ඒක අපි පෞද්ගලික දේශයේ මත ස්ථාන මාරු හෝ මේ නෑ එහෙම විය යුතු නෑ නේ මැඩම් ඉස්තාවයේ සාමාන්‍යවරදීනේ මට අපි බලාපොරොත්තු වෙන්නේ ඒකනේ එහෙම පෞද්ගලික මේ ෆේවරේෂන් වලට නෙමෙයි ඒක මම ඔය කිසිම නිලධාරියෙකුට නමින්වත් මම කතා කරන්නේ නැහැ. ලේකම්තුමිය අධ්‍යක්ෂකතුමිය කොමසාරිස්තුමිය කියන නමින්ම තමයි මම කතා කරන්නේ. මොකද මට යාලා කවුරුකින් තමයි කියන්නේ නමින්වත් වැඩක් නැති නිසා. මොකද රාජකාරියට විතරයි අපි යවන්නේ. හරි බොහොම ස්තුතියි මට මම පදාගෙන මම කෝල් එකක් දෙන්න අප්ඩේට් එකක් දෙන්න. හරි බවන් ජාතික ළමාරාශි අධිකාරිය මේ කවුද මේ කතා කරන මහත්මයා? මම දිල්ෂාන් මහත්තයා මගේ නම්බරෙන් අනිත් නම්බරෙන් ගන්නකොට අය ආන්සර් කරන්නේ නැත්තේ. මහත්මයා ඔබතුමාගේ නම්බරෙන් එන කෝල්ස් අපේ ගන්න එපා කියලා තියෙන ඒ නම්බර් එකෙන්. ඇයි මෙතන කතා කරලා නිලධාරීන්ට බැන වැදිලා තියෙනවානේ තර්ජනය කළා. එතකොට මහත්තයා රජයේ නිලධාරියෙක් විදියට එහෙම ඔයගොල්ලන්ට අපහසුතාවක් වෙනවා නම් ඔයාලා පැමිණිල්ලක් දාන්න එපා නේද? නෑ ඔබතුමා එහෙම මේ රජයේ නිලධාරීන් අපහසුතාවයට පත් වෙන විදියට එහෙම ගන්න බෑ මහත්මයා මේකට කෝල්ස්. පැමිණිල්ලක් දාන්න මහත්මයා ගත්තේ. ඔයාලට පැමිණිල්ලක් බාර ගන්න එපා කියලා කවුද මේව දීලා තියෙන්නේ? උපදෙස් දීලා තියෙන්නේ? කවුද ඔයාලට පැමිණිලි බාර මගේ නම්බර් එකෙන් ආන්සර් කරන්න එහෙම පුළුවන්ද? දරුවෙක්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කතා කරන කෙනෙක්ගේ නම්බරයක් ආන්සර් නොකර ඉන්න කියලා කියන්න පුළුවන්ද මහත්මයා? ඔබතුමා දැන් මේම ගැටලුවකට කතා කරලා නම් ඒ කාලේ ඔහම මේ ඔබතුමා තර්ජනය කරන්න අවස්ථාවක් නැහැ නිලධාරීන්ට නේද? මොන නිලධාරීන්ට තර්ජනය කරලා තියෙන්නේ? රෙකෝඩින් තියෙනවා මහත්මයා. ඒකයි එහෙම සඳහන් කරලා තියෙන්නේ අපිට. ඔයා ඒක ඒ සම්බන්ධයෙන් ඒ ඇක්ෂන් එකක් ගත්තේ නැත්තේ? ඔය රජයේ ආයතනයක් සානිධාරීන්නේ රජයේ නිලධාරීන්ට එහෙම කාටවත් තර්ජනය කරන්න බෑනේ මහත්මයා. ඔව් මෙතෙන්ට ඉතින් කතා කරන හැමෝම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න බෑනේ මහත්මයා නේද? දැන් මගේ කම්ප්ලේන් එක ඔයාලට බාර ගන්න බැරිද? ඔබතුමා මොකද්ද ගැටලුව කියන්නකෝ? ඔබතුමා ඒ කාලේ කතා කරපු ගැටලුවම දැන් ඔය තාම කතා කරන්නේ. ඕගොල්ලෝ ගැටලුවකට විසඳුමක් දෙන්නේ නැත්නම් ඒ ප්‍රශ්න සම්බන්ධයෙන්ම තමයි කතා කරන්නේ. ඔයගොල්ලෝ ඉන්නේ අපි ඔබතුමා ගැටලුවකට විසඳුමක් දෙන්නේ නැහැ කියන්නේ ඔබතුමා කලින් පැමිණිල්ලක් දාලා තියනවද මෙහෙ? කලින් පැමිණිල්ලක් දාලා තියනවද මෙහෙ? දැන් මගේ පැමිණිල්ල සටහන් කරගන්නකො මහත්මයා. ඔබතුමා පැමිණිල්ලක් දාලා තියනවද මෙහෙ? මොකද මහත්මයා? මීට කලින් මෙහෙ පැමිණිල්ලක් දාලා තියනවද? පැමිණිලි ගණනාවක් දාලා තියෙනවා මහත්මයා. හරි ඒ පැමිණිලි ටික අංක ටික මට ගන්න පුළුවන්ද? පුළුවන් ගන්න පුළුවන්.
හරි පැමිණිලි අංක ටික අරගෙන ඒකට විමර්ශනයක් උන්නේ නැහැ කියලා ඔබතුමාට දාන්න තියෙන පැමිණිල්ල නේද? ඔයා මගේ පැමිණිල්ලක් දන්න ඕනේ මහත්මයා. ඒක නෙමෙයි මහත්මයා මගේ පැමිණිල්ල. දරුවන් ආරක්ෂිතයි කියලා තමයි පැමිණිල්ල සහ අර සම්බන්ධයෙන් විමර්ශනයක් නොවීම සම්බන්ධයෙන් මට පැමිණිල්ලක් දාන්න ඕන. හරි ඔබතුමා පැමිණිලි කීයක් දාලා තියෙනවද දැන් මේ වෙද්දී? එක පැමිණිල්ලේ මහත්මයා එක පැමිණිල්ලකට මේක නොවීම සම්බන්ධයෙන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔක්කොම පැමිණිලි තුනක් දාලා තියෙනවා. පැමිණිලි තුනක් දාලා තියෙනවා. හරි පැමිණිලි ටික අංක ටික අරගෙන මහත්මයා කතා කරන්න අපේ මධ්‍යම ලේඛනාගාරයට. දැන් මම දැන් පැමිණිල්ල ගමුද? හරි දැන් ඔබතුමා දාන්නේ දරුවා අනාරක්ෂිතයි කියලානේ මහත්මයා පැමිණිල්ල දාන්නේ නේද? ඔව්. ඔව් කලින් දැම්මේ පැමිණිල්ල ඒ සම්බන්ධයෙන්ම නේද? දරුවෙකුට අතවර කිරීම සම්බන්ධයෙන් දැම්මේ. ලිංගික අතවර සම්බන්ධයෙන් දරුවෙකුට. දැන් ඒ දරුවටම මේ අනාරක්ෂිත භාවයක් තියෙන්නේ. නෑ ඒ දරුවත් ඇතුළු දරුවෝ මේ 4 දෙනෙකුට අනාරක්ෂිත භාවය තියෙන්නේ. 4 දෙනෙකුට අනාරක්ෂිත භාවයක් තියෙනවා. හරි ඔබතුමා අපේ මේ නීති බලාත්මකයේ අධ්‍යක්ෂතුමියට කතා කරා දැන් ওই විමර්ශන කටයුතු උන්නේ ඒ තියෙන ගැටලු සම්බන්ධයෙන්. කවුද එතුමියගේ නම? එතුමිය අපේ නීති බලාත්මකයේ අධ්‍යක්ෂතුමිය. නම මොකක්ද? සජීවනී අබේකෝන්. සජීවනී අබේකෝන් මහත්මිය. එතුමියගේ නම්බරයක් දෙන්නකෝ මට කතා කරන්න. 0112 ඒ නම්බරේ මහත්ය පැත්තකින් තියලානේ තියෙන්නේ. කොයි නම්බරේද? පැත්තකින් තියෙනවනේ මහත්මයා. නෑ පැත්තකින් තියලා නෑ මහත්මයා. කෝල්ස් වැඩි එතන ජනරල් ලයින් එකට ගන්නකො ඔබතුමාගේ රාජකාරිය කරන්නකෝ. හරි මහත්මයා ඔබතුමා ඉස්සෙල්ලා කරපු පැමිණිලි වල පැමිණිලි ප්‍රගතිය දැනගෙන එහෙම මේ කම්ප්ලේන්ට් එකක් දාන්න දැන් ආයිකම සිටි එකම දරුව සම්බන්ධය අනාරක්ෂිතයි කියන්න බෑනේ ඔබතුමාට නේද? මොකක්ද තියෙන අනාරක්ෂිතභාවය? ඔබතුමා මගේ පැමිණිල්ල බාර ගන්නවද මහත්මයා? ඊටාම හරි ඔබතුමා පණුවෙන් නීති බලාත්මකයේ අධ්‍යක්ෂතුමියට කතා කරලා කියන්න. එතුමියගේ නම දන්නෙත් නෑ කිව්වා. ඔබතුමාලා නෑ ඔබතුමා කිව්වනේ මම ඒ ඔබතුමාට නමක් කිව්වේ නැති මම දන්නේ නෑ කියලා කිව්වේ නෑනේ ඔබතුමාට. නෑ ඉස්සෙල්ලා කෝල් එකේදී දන්නේ නෑ කියලා කිව්වනේ මහත්මයා. මම දන්නේ නෑ කියලා කිව්වේ නෑ මම ඔබතුමාට නමක් කිව්වා. නීති බලාත්මකයේ මට ඔබතුමාත් කතා කරන්න වෙලාවක් නෑ මහත්මයා. ඔබතුමාගේ ඔය තියෙන මේ ඔබතුමාව කතා කරන විදිය නිසා තමයි මේ නිලධාරි මෙහෙම කතා කරන්නේ නැත්තේ ඔබතුමාත් එක්ක. කතා කරන්නේ මොකද්ද මහත්මයා? මොකද්ද මගෙන් කෙරෙන්න ඕන ඔබතුමාට? හරි ඔබතුමා දැන් මම කියන උපදේශ පිළිපදින්නකෝ. ඔබතුමා මුලින් නීති බලාත්මක කිරීමේ අධ්‍යක්ෂතුමියට අරගෙන කියන්න. ඔබතුමා කලින් පැමිණිලි තුනක් දාලා තිනේ. ඒ තුනට විමර්ශන කටයුතු උන්නේ. තියෙන්නේ වෙන ලද තොරතුරක් එක්ක පැමිණිල්ලක් දාන්නේ. ඔයාට පැමිණිල්ලක් බාර ගන්න බැරි වෙන්න බෑනේ. ඔයා ජාතික ළමා ආරක්ෂක අධිකාරියනේ මහත්මයා. හරි මහත්මයා ඒක බාර ගන්න ඔබතුමා ඉතින් අතෙන්ට කතා කරලා ඉන්නකො මං කියන දේ අහලා. ඔයා මගේ පැමිණිල්ල ගැන කොහොමද අවබෝධයක් තියෙන්නේ? ඔයාලත් ඒ අපරාධයට සම්බන්ධ කොටස් කරුවෝද මහත්මයා? ඔව් අපේ අපරාධයට සම්බන්ධ කොටස් කරුවෝ නෙමෙයි මහත්මයා. දැන් ඔබතුමාගේ කලින් සිදුවීම් එක්ක ඔබතුමා පැමිණිලි ගණනාවක් කරලා තියෙනවා. ඔව් එකට ඔබතුමාගේ අධ්‍යක්ෂකතුමිය එක කට උත්තරයක් අරන් තියෙනවද? පැමිණිලි ගණනාවක් සම්බන්ධයෙන් අවුරුදු 2ක් තිස්සේ පැමිණිලි කරද්දී දරුවෙකුට අතවර කරලා විකුණලා අධිකරණ වෛද්‍යවරයෙක්ගේ ඒව තියෙද්දි සාක්ෂි සාධක තියෙද්දි ඒක වසන් කරන ගමන් ඔබතුමියා එක කට උත්තරයක් අරන් තියෙද? ඔබතුමාගේ නීති අධ්‍යක්ෂකතුමියගේ හැසිරීම් රටාව බොහෝම අසිෂ්ටයිනේ මහත්තයා. එතුමියන්ට ඔයාට කිව්වේ ඔබතුමාට එහෙම නීති අධ්‍යක්ෂතුමිය සමග ගැටලුවක් තියෙනවා නම් ඔබතුමා සභාපතිතුමියට පැමිණිලි කරන්න. හරි අපිට කියලා වැඩක් නැහැ නේ මහත්මයා. දැන් මගේ පැමිණිල්ල බාර ඔය කතා කරන මහත්තයා කවුද නම කියන්නකෝ? මම මෙතන බාර වෙන නිලධාරිය කතා කරන්නේ. ඔබතුමාට මගේ නම අවශ්‍ය නැහැ. ඔබතුමා අවශ්‍ය නැත්තේ ඔයා රජයේ ඔබ කතා කරන්න ඔබතුමාට දුන්නා ඉන්ස්ට්‍රක්ෂන් ටිකක් ඔබතුමා එතුමියට කතා කරලා පැමිණිල්ලක් කරන්න ගත්ත දරුව සම්බන්ධයෙන් එකම පැමිණිල්ල අපි බාර ගන්න නෑ මහත්මයා. 4-5 සැරයක් ඔයාලා එකම පැමිණිල්ල 4-5 සැරයක් නෙමෙයි ඒ ගත්ත පැමිණිලි සම්බන්ධ මේ එකම පැමිණිල්ල කියලා කොහොමද කියන්නේ මම පැමිණිල්ල කරන්න කලින් නෑ ඒක ඔබතුමාගේ අපි රෙකෝඩින් සහලා තියෙන්නේ මහත්මයා. ඔබතුමාගේ පැමිණිලි අපි බලලා රෙකෝඩින් සහලා තියෙන්නේ. ඔබතුමා ඔබතුමා දාගන්න සාත්තර කියන නම්බර් එක වෙනකොටම අපි ගාව පැමිණිලි ටික වැටෙනවා මහත්මයා. ඔබතුමා ෆෝන් නම්බර් එකෙන් කතා කරනකොට අපිට ඒ තොරතුරු ටික වැටෙනවා. ඔව් එතකොට
වෙන පැමිණිල්ලක් කරන්නේ පැමිණිල්ල බාර ගන්න ඔබතුමාට පැමිණිල්ලක් බාරගෙන රිෆරන්ස් නම්බරයක් දෙන්න කොච්චර අමාරුයිද? එහෙම බෑ මහත්මයා එකම පැමිණිල්ල දෙන්න. ඔයා එකම පැමිණිල්ල කියන මම පැමිණිල්ල කරන්නත් කලින් කොහොමද? හරි අන්තිම පැමිණිල්ල ඔබතුමා කරපු පැමිණිල්ල අංකෙත් එක්ක ඔබතුමා පැමිණිල්ලක් බාර දෙන්න මේට. අන්තිම එකක් කරේ දරුවෙකුට අතවර කිරීම සම්බන්ධයෙන් අනිත් එක දරුවෙකුට පහර දීම සම්බන්ධයෙන් පැමිණිලි දෙකක් කරේ. හරිද? දැන් කතා කරන්නේ දරුවෝ 4 දෙනෙක්ගේ අනාරක්ෂිතභාවය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන්න යන්නේ. ඔබතුමාලා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදියට ෆෝන් ආන්සර් නොකර ඉන්න ආයතනයක් නෙමෙයිනේ. ඕගොල්ලන්ගේ ඉන්ස්ට්‍රක්ෂන් දෙනවනේ රෙකෝඩින් එක ඔබතුමා මේ ඔබලා නිලධාරීන්ට බැන බැලීම නම් නිලධාරීන් එහෙම කතා කරන්න කැමති නෑනේ මහත්මයා. ඔබතුමාගෙන් බැනුම් අහගෙන මෙතන බෙද කරන්න කැමති නෑ කවුරුත් එහෙම. ඔබතුමාට දැන් මම බැන්නද ඔබතුමා හැසිරෙන විදිය හරිද? ඔබතුමාට කොහෙද බැන්නේ මහත්මයා? ඔයාලට බැන වදිනව නෙමෙයිනේ. ඔයාලට බැන වැදීමක් වුණා නම් ඔයාලකට රාජකාරී කරන ඔය රජයේ නිලධාරියෙක්නේ. ඔයාගේ රෙකෝඩින් තියෙන මං ගාවත් රෙකෝඩින් තියෙන. ඔල්ලෝ කම්ප්ලේන්ට් කරන්න දාන්න. මේ පැමිණිල්ල බාර ගන්න මහත්මයා ඔබතුමා නම කියන්නෙත් නෑ ඔබතුමා නිලධාරියෙක් විදියට රජයේ ආයතනයක් නේ. හරි මහත්මයා මට කියන්නකෝ අනාරක්ෂිත දරුවගේ නම. දරුවන් 4 දෙනෙක් අනාරක්ෂිතයි කියලා කියන්නේ. හරි දරුවා 4 දෙනාගේ නම් 4 රණසිංහ එයාගේ වයස අවුරුදු 9යි. අවුරුදු 9යි අනිත් දරුවා හරි වයස අවුරුදු 7යි. අවුරුදු 7යි අනිත් දරුවා එයාගේ වයස අවුරුදු 4යි. අවුරුදු 7යි මේගොල්ලෝ ඉන්නේ කොහෙද ලිපිනේද? කාගේ ගෙදර කියලා දාන්න ඕනේ. ගෙදරට අංකයක් නැද්ද? ඔව් කාගේ ගෙදර කියලා දාන්න ඕනේ මහත්මයා. එතකොට දරුවගේ බාරකාරය විදියට ඉන්නේ කවුද? බාරකාරය කියන්නේ දරුවා අර කුඩු ගහලා දරුවා විකුණුවා කියලා කලින් පැමිණිල්ල දාපු ඒ අම්මා. හරි තාමත් ඒ දේ සිද්ධ වෙනවද? තාමත් ඒ මේ අම්මා මඩ්ඩම පාවිච්චි කරනවද? ඔව්. අම්මා මේ මඩ්ඩම පාවිච්චි කරන නිසා දරුවා අනාරක්ෂිතයි කියලා නේද ඔබතුමා පැමිණිල්ල දාන්නේ? දරුවා විකුණුවා කියලා ඔබතුමාලට දානවා 2023 6 වෙනි මාසේ 5/29 වෙනිදා CC 23 ඇලේරක් 5/805 කියලා පැමිණිල්ලක් ඒ අනුව අජිත් තෙන්නකෝන් අධිකරණ වෛද්‍යවරයාට පෙන්නනවා දරුවට අතවරුණා කියලා අධිකරණ වෛද්‍ය වාර්තාවක් පවා තියෙද්දි තමයි ඔබතුමාලා ඔය මේක ක්‍රියාත්මක කරනවන්නේ. නමුත් ඒ අම්මා බාරේ දරුවෝ ඉන්න එක අනාරක්ෂිතයි කියලා තමයි පැමිණිල්ල. මට ඔබතුමා මට දෙන්නකෝ පැමිණිලි අංකෙත්. හරි මම පැමිණිලි අංකය ලබා දීමක් කරන්නම් මහත්මයා. ඒක SMS එකක් විදිහට ෆෝන් එකට එන්නේ. පොඩ්ඩක් ඔයාලෝ කියලා පැත්තකින් තියනවා නෙමෙයි නේද? ඔයාලෝ සිද්ධි සම්බන්ධව වහන්න ගොඩාක් ගන්නවා මහත්මයා. ඔයාලා ඔබතුමාට පැමිණිලි අංකේ සිස්ටම් එකෙන් එන්නේ විනාඩි 5-10ක් ඇතුළත ඔබතුමාට පැමිණිලි අංකය එනවා. मैडम इन्नर सर sorry hello මම රණසිංහ කතා කරන්නේ පෝල් රාජ් मैडम ඉන්නවද සර්? රණසිංහ මොකද? පෝල් රාජ් मैडम ඉන්නවද සර්? දැන් නම් මම ටැක්සි නැහැ. ඔව් සර් मैडम කොමට කෝල් එකක් ගන්නම් කිව්වා තාම ආන්සර් කරේ නැහැ. ඒකේ මම බැලුවේ සර්. ඔව් මැඩම් මේ එළියේ මේ වෙන මීටින්ග්ස් වලට ගිහින් ඉන්නේ. ඔව් එතනකට. ඔව් කියන්නේ මොකද දැන් කාරණේ? නෑ මට මගේ ප්‍රශ්නේ විසඳුමක් හම්බුන්නේ නැහැ කියලා මම කතා කරේ සර්. ඔව් ඒ කියන්නේ දැන් මම වාට ලියුමක් කියවා හම්බුන්නේ නැතේ නේද? නෑ මට හම්බුන්නේ නැහැ සර්. සර් මොකක්ද ඒ ලියුම? ඒක බලන්නකෝ ප්ලීස් කරුණා කරලා. අනේ මහත්තයා දැන් මෙහෙමයි මට තරහ නැතුව මට විනාඩි 10ක් දෙන්නකෝ මට ඒක කතා කරන්න. දැන් සර් මම විනාඩි 10ක් පුළුවන් නේ. හරි මට මා වෙලා විනාඩි 10ක් දෙන්නකෝ. නෑ මම තවත් වැඩින් ගම් ගත්තා. අපිට විනාඩි 2ක් දෙන්නකෝ. නෑ ඔයා මග අරිනවනේ මහත්මයා. මේ ආණ්ඩුවක් පත් කරලා මේ ප්‍රශ්න මෙහෙමනේ මම දරුවෙකුට අතවර කරපු සිද්ධියක් සාගල රත්නායක සම්බන්ධ වෙච්ච වෛද්‍යවරු සම්බන්ධ වෙච්ච සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරා. ඒක ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සාගල කාටද අතවර කළ දෙන දරුවට කාගේ වාගේ දරුවට? ඔව් එතකොට පොලිසි පැමිණිලි දැම්මද? ඔව් ඔව් ඇයි මහත්තයා දැන් අවුරුදු 30 කාරණාව ගිහිල්ලා මහත්තයා ආපහු මගෙන් ප්‍රශ්න අහන්නේ. මම මේ අවසාන වශයෙන් එතකොට ඔබතුමාට දැන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පොලිසිය විතරක් නෙමෙයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පැමිණිල්ලක් දැම්ම එවකට උදේ කුමාර සභාපතිතුමා ඉන්න වෙලාවේ නීති අධ්‍යක්ෂකතුමිය සංජීවනි අබේකෝන් මහත්මිය ඉදිද්දී ඒක ඔබතුමාලගේ අමාත්‍යාංශයේ මේ
අධිකාරියක්. ඒතර ඒ අධිකාරියෙන් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් මම මීට අවුරුද්දකට කලින් ඔබතුමාලා අමාත්‍යාංශය පටන් ගත්ත ගමන් මම මේව කරා. ඒකට දරුවට ඔයා දැන් මගින් පොලිසිය පැමිණිලා දැම්මද කියලා අහද්දි දරුවව අජිත් වෙන්නකෝන් වෛද්‍යවරයාට පෙන්නලා ඒකේ තියෙන රෙෆරන්ස් නම්බරෙත් එක මම මහත්තයාට දුන්නේ. එතකොට ඒ වෙලාවේ සාගල් රත්නායක කරපු ක්‍රියාවලිය තමයි මේ මහාධිකරණය අහන්න ඕන නඩුවකට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය උත්තරේ විදිහට දෙනවා දරුවෝ අම්මට බාර දුන්න කියලා. ඒක මගදී දෙනියායේදී පැහැරගෙන මේ එහෙම සිද්ධියක්. එතකොට ඒ සිද්ධිය හුදෙක් ඔබතුමා නීතිඥවරයෙක් විදිහට හොඳටම දන්නවා එහෙම සිද්ධියක් මත මේ නඩුව පවරන එක වළක්වන්න බෑ. මහාධිකරණය අහන්න ඕන නඩුවක් දාන එක නවත්තලා ඉන්න හේතුවක් විදිහට ඒ අතවර කරපු අම්මටම දරුවෝ බාර දුන්නේ ඒ නඩුවෙන් නෙමෙයිනේ මහත්තයා. වෙන මේක දන්නේ නැහැ අරහෙ දන්නේ නැහැ කියලා ඒකට ප්‍රශ්නාවක් විදිහට කියනවා නම් ඒක වැරදි. ඒ සම්බන්ධයෙන් මම පැමිණිල්ල කරේ. ඒත් ඔබතුමා මොකද්ද ඒ උත්තරේ කියලා දන්නේ නැහැ. නමුත් මම ඊයේ අධිකාරියට කතා කරාම අධිකාරිය ඔන්න ඔක තමයි දෙන්න උත්තරේ. ඔබතුමා මට දෙන්නෙත් ඔය උත්තරේ. හෙලෝ ඒ සම්බන්ධයෙන් අදල් නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා තමයි මහත්තයා මම ඔයාලට බාර දුන්නේ. ඔයාලා අවුරුද්දක් ගිහිල්ලා මගෙන් අහනවා නම් ඔය ප්‍රශ්න මට තේරෙන්නේ නැහැ. හෙලෝ හෙන්රිස් මහත්තයා. ඔව් එච්චරයි. ඕක තමයි ප්‍රශ්නේ. දැන් මම අවුරුද්දක් තිස්සේ කතා කරපු ප්‍රශ්නේ. ඒකට උත්තරේ මේ වගේ උත්තරයක් දෙනවා කියන එක තමයි මම කතා කරලා කිව්වේ. ඒතර ඒ උත්තරේ නෙමෙයි මට ඔබතුමාගෙන් අවුරුද්දක් ගිහිල්ලා ඕනේ. මම දන්නවා එහෙම තමයි කියන්නේ ඒගොල්ලෝ. නමුත් මම නීති අධ්‍යක්ෂකතුමියත් අර 1929 නිලධාරීන් කතා කරන ආකාරයත් ඒතර පරිවාස නිලධාරීන්ට විරුද්ධව අසත්‍ය කරු ඉදිරිපත් කරාම මේ පරීක්ෂණ කමිටුවේ නිලධාරීන් මේව කරන හඬපටත් මම ඔබතුමාලට ඇති වෙන සාක්ෂි එව්වා. අවුරුද්දක් ගිහිල්ලා දරුවගේ ජීවිතය සම්බන්ධයෙන් කිසිම වගවීමක් නැතුව ඔබතුමාලා දැන් මගෙන් අහනවා නම් ඒක මට ඉතා කනගාටුයි. අනිත් කාරණාව මගේ ඇස් ඉදිරිපිට මේ හෙන්රිකස් මහත්තයා අර මම තරහක් නැහැ. නමුත් මේ සමන්ත විද්‍යාලත් නැමතුමාගේ දරුවගේ ප්‍රශ්නේදී ඔබතුමා කට උත්තරේ හදලා මේව කරා. ඒ තරම් ඉක්මනක් නැතුණා මට එදා පහුව සමන්ත විද්‍යාලත් නැමතුමාගේ දරුවගේ සිද්ධි සම්බන්ධයෙන් අර මේ මීඩියා සෙක්‍රටරි කෙනෙක්ලා දුන්නම ඔයා කට උත්තරේ හැදෙන්න ඕන විදිය කිව්වා. එතකොට මගේ දරුවාගේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිම මේකක් නැතිකොට සමන්ත ඇමතුමාගේ දරුවෝ ගෙන්නන්න නැතුව එහෙම කරනකොට මට ඔබතුමා දරුවගේ සිද්ධිය සාධාරණ නෙමෙයි. මම ඒ ගැන නෙමෙයි කතා කරන්නේ. මම වෙන පන්තියකද ඔබතුමාලා වෙන පන්තියකද? ඔගොල්ලෝ මේ කියන්නේ වරප්‍රසාද ලක් පන්තිය. ඒ පන්තිය මම අපි පහළ පන්තිය. ඔයා ඒ දරුවෝ ගෙන්නන්න එපා කියලා ඒ දරුවව ප්‍රඩප් වෙන්න එපා කියලා මම ඒක සන්තෝසයි. ඒක නීතිය ප්‍රශ්න තිබ්බන මහත්තයා ඔයා ඒ දරුවෝ ගෙන්නන්න එපා එහෙම කරන්න. ගිහලා ඒ දරුවෝ කට උත්තරේ හදලා මේව කරා. මම කියන්නේ මගේ දරුවෝ සම්බන්ධයෙන් එහෙම කරන්න කියලා. ඔයා එහෙව්කොට මේ දරුවෙක් අර වගේ අනාරක්ෂිතව ඉන්නවා කියනකොට ඔයා මට කෙස් පැලෙට උත්තර දෙනවා. අපි හෙලෝ අපි පන්ති දෙක ඇහෙනවා මට ඇහෙනවා මහත්තයා. මට කෙලි ඇහෙන්නේ නැහැ. මට හොඳට ඇහෙනවා. ඔබතුමා මම මේ බොරු නෙමෙයි මහත්තයා ඔයාලට කියන්නේ. එතකොට ඔයා එහෙම කරපු එක ඔයා කියනවා මට ওই ටික තමයි තියෙන්නේ. ඉතින් මට දින ඔව් ඔකේ මේ හරි සෙන්ටිකස් මහත්තයා හරි ඔව් මට කියන්නේ දෙයක් නැහැ මම වාගේ එකට මට කරන්න පුළුවන් අපේ අමාත්‍යාංශ පැත්තෙන් මම රාජකාරී පැත්තෙන් නෑ මහත්තයා මොකද රාජකාරී මට්ටමින් ඔයා කරපු ඒ කියන්නේ ඔයා අර දරුවේ කටවර කරපු අධිකරණ වෛද්‍ය වාර්තාව ගැන බැලුවද නෑනේ මහත්තයා ඔයා ඒ වුණාට අර සමන්ත විද්‍යාරත්න මහත්මයාගේ දරුවගේ සිද්ධියේදී හැදුවේ නැද්ද කට උත්තරේ ඒක නීත්‍යානුකූලද ඔයා ඒක නීත්‍යානුකූලද මම කට උත්තර හැදුවා කාගෙද මම ඒක රෙකෝඩ් කරගෙන දෙන්නේ මහත්තයා ඔයා මේ වෙන්න එපා හරිද ඔයා මම හරියට කියන්නේ අර ඔයාගේ මීඩියා සෙක්‍රටරි ඇවිල්ලා කොලේ හදලා ගෙනල්ලා මෙහෙම ගහන්නද කියලා ඒ වෙලාව ඔයාගේ ෆෝන් එකකින් ඇමතුමාට කතා කරා ජාතික ළමාක්ෂර සභාපතිතුමියට කතා කරා ඒක මේ ඔයා මේව කරා ඔයා කට උත්තර හැදුවා ඒක නීත්‍යානුකූල වැරදි ක්‍රියාවලියක් නමුත් ඒක මානුෂිකව සලකන්න කට උත්තර හැදුවා මම වාර රෙකෝඩින් එක දෙන්නම්කෝ ඔයාගේ ෆෝන් එක චෙක් කරලා බලන්න ඔයාට දාන්නේ මම මාධ්‍යයට දාන්නේ ඔයා මට ඔයා සම්බන්ධ කමක් නැහැ. ඔයාගේ ප්‍රශ්නයක් තියෙනවා මට එහෙම අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඔයා ඒ විදිහට හැසිරෙලා මගේ දරුව සම්බන්ධයෙන් ඔයා කරපු වැඩේ මේ මොකද්ද? නෑ. මම කඩොත්තර හැදුවේ නෑ. කරන්න ඕනේ පියවරක් කියලා දුන්නා විතරයි. නෑ මේ දරුවේ කඩොත්තර. නෑ ඔයා දරුවේ කඩොත්තර එන්නේ මෙහෙම කියලා කිව්වා. ඒ දරුව ගෙන්නන්න එපා කියලා කිව්වා. දරුව ගෙන්නන්න එපා කියන්නේ? ඔව් දරුව ඒ වෙලාවේ බදුල්ලේ හිටියා කොළඹදී මේ කඩොත්තරේ ලිව්වේ. ලියලා ඕනේ වචනක් ගන්න කියලා. ඔයා නෑ කියන්නේ
ඉතින් ඇත්ත මට මම මේ කිසි කෙනෙක් මට උපදෙස් දෙන්න පුළුවන් නේ මම දුන්න එක වැරදි බදුල්ලට එවන්න නැතුව මට උත්තරේ මෙහෙ ලියලා ගිහිල්ලා දරුවෙක්ගෙන් අස්සක් ගන්න කියලා ඔයාට එහෙම දෙන්න පුළුවන් නම් බොහොම හොඳයි මට මේක නෙමෙයි මගේ මං කතා කරේ මගේ ඉස්සරහා වෙච්ච එක සිද්ධියක්. ඒතර ඕගොල්ලෝ නීතිය අතට අරගෙන පාලනය කරන්නේ. ඒකකොට මගේ දරුවගේ සිද්ධියට සාගලලගෙන් ඔයාලා සල්ලි අරගෙන ඔයාලා ඔයාලට සාගලලගෙන් දීලා නැත්නම් ඔයා අවුරුද්දක් මේක අදින්නේ නැහැ. ඔයා විද්‍යාරත්න ඇමතුමාගේ පුතාගේ වැඩේට එහෙම ફોකස් එකදී මට මගේ පපුව පලන් යන්න හිතුණා. මට හිතුනේ මගේ දරුවා වෙන පන්තියකට මේ විද්‍යාරත්න වෙන පන්තියකට ගිහිල්ලාද කියලා. ඔයා දෙන චෝදනාව එක්කම එක මම මේ ෆෝන් එක මම බාර දෙනවා පොලිසියට. අනිවාර්යෙන්ම පොලිසියට බාර දෙන්නේ මම මගේ ෆෝන්. ඇත්තටම ඔබතුමා මේකේ සාධාරණත්වය බලාපොරොත්තු වෙනවනේ. ඊගාවට ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? මම දැන් මගෙනුත් මෙතනට ඇවිල්ලත් අපේ මිනිස්සුන්ට මේ කතාව කියලත් සාධාරණයක් ඉස්ත වුණේ නැත්තම් ඊගාවට ඔබතුමා කරන්නේ මොකද්ද? මම අපරාධයක් කරපු මිනිසෙකුත් නෙමෙයි මම සාධාරණ ජීවත් වෙන මිනිස්සෙක්. ඒතර ඉතින් මේ මාරාන්තික උපවාසයකට යන්න තමයි සූදානම් වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධව මම ලිඛිතව දැනුවත් කරා ඇමතුමියට. ඇමතුමියට කිව්වා මාරාන්තික උපවාසයකට යනවා කියලා මේ සිද්ධි සාධාරණයක් වෙන්නේ නැත්තම් මේ සිද්ධියට සාධාරණයක් නොවුනොත් මමත් මෙතුමාට සහාය දෙනවා. මම විශ්වාස කරනවා ඕගොල්ලන්ටත් මෙතුමාට සහාය දෙන්න පුළුවන්. අපි ජීවත් වෙන සමාජය සාධාරණ සමාජයක් වෙන්න ඕනේ. මේ රටේ ජීවත් වෙන දරුවන්ට, මේ රටේ වැඩිහිටියන්ට ආරක්ෂාවක් වෙන්න, විශේෂයෙන් දරුවන්ට මේ විදිහේ පියෙක් මෙච්චර අසන්න වෙන්න ඕනේ නෑ. මම කියන්නේ පෞද්ගලිකව මට මෙහෙම ප්‍රශ්නයක් වුණා නම් මම නෑ එකෙක්වත් කියන්නේ. ඇත්තටම මේ මිනිස්සයා මෙහෙම ඉවසනවත් ඇති. මේ මිනිස්සයා බොරුවක් හරි මේ මිනිස්සයාට මානසික ආබාධයක් හරි තියෙනවා නම් මේ මිනිස්සයා කියන එක අහලා අවම වශයෙන් අර කෝල් එකේ මේ ටෝන් එකක් යනවා ඔබ බොරු පැමිණිලි කරනවා නම් අපිට අත්තරන් කොට ගන්න පුළුවන් මෙහෙමයි කියලා. අවහිනා මෙයා හිරේ තියන්න. මෙයා මේ බොරුවක් කියනවා. සරෝජා පෝල් රාස්ට කියන්නේ ඔයා කෝල් එක ආන්සර් නොකර ඉන්න බ්ලොක් කරන්න මෙයා බොරුවක් කියනවා. සනසන්න අවශ්‍ය නැහැනේ. හරිද? මේ රටේ දරුවන්ට ආරක්ෂාවක් නැහැ. අනුකුමාර දිසානායකට කියන්නේ මෙව්ව කරන්න බැයි නම් අපිට දෙන්න. අපි කළා පෙන්නන්න. මේ වගේ මිනිස්සු අසරණ කරන්න එපා. හරිද? ඒක නිසා මේ මහ ජනතාවට කියනවා අපි සාධාරණත්වයේ වෙනුවෙන් අසාධාරණට විරුද්ධව වැඩ කරමු. මේ වගේ මිනිස්සුන්ට විඳව ජීවත් වෙන්න නැතුව සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් දරුවන්ට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් ආරක්ෂිත ශ්‍රී ලංකාවක් හදමු. මේ වෙනුවෙන් සියලුම දෙනා පෙරටෙමු. මෙහෙම මිනිස්සුන්ට නොවෙන්න ඉස්සරහට වැඩ කරමු. ඔබතුමාගේ ප්‍රශ්න වෙන රටේ ජනතාව විඳි. මම ඔබතුමාගේ ප්‍රශ්නේ අහන්නේ නැහැ. මොකද ප්‍රශ්නේ අපි හෙට බාර දෙමු. මේ වැඩේ උන් නැති එක ගැන අපි කතා කරමු. බොහොම ස්තුතියි. අපි ඔයා වෙනුවෙන් ඉන්නවා. ජය වේවා. ජය වේවා.